Hello, welcome to Punchi Katha Lokaya. Subscribe now and explore the wonders of the world with us. ආයුබෝවන් මචන්ලා පුංචි කතාලෝකයට ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. මචං, ඔයාලා කවදාවත් දැකලා තියෙනවද ගින්දර නිල් පාටට පත්තු වෙනවා? රතු නෙමෙයි, කහ නෙමෙයි, කටුසු ලේ වගේ නිල් පාටටම නිල් ගින්දරක්. පිස්සු හැදෙනව නේද? ඒත් බොක්ක මේක ඇත්තම සිද්ධියක්. ලෝකෙ එකම එක තැනක විතරක් තියෙන මාර සීම් එකක්. කොහෙද? අද ඒක හොයාගෙන යමු. ඒත් ඊට කලින් මේ වීඩියෝ එක බලන ගමන් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරගන්න. මොකද මේ නිල් ගින්දර වගේ සුපිරි දේවල් මම හැමදාම ගේනවා. හරි, තැන කියන්න. ඉන්දුනීසියාවේ කවා ඉජන් කියන ගිනිකන්ද. සාමාන්‍ය ගිනිකන්දක ගින්දර රතු පාටයි නේද? ඒත් මේකේ රැට බලද්දි මුළු කන්දම නිල් පාට ගින්දරින් පිරීලා. ඇයි බං එහෙම වෙන්නේ? ගිනි කන්දට අරක් ගත්ත ජින්නෙක් නිසාද? නෑ බොක්ක, සයන්ස් එකක් තියෙනවා. මේ කන්දින් එන්නේ සල්ෆර් වායුව. ගානට රත් වෙලා හුළඟේ තියෙන ඔක්සිජන් එක හැප්පිලා බූම් නිල් පාටටම පත්තු වෙනවා. හරියට අපේ ගෑස් ලිපි නිල් ගින්දර වගේ තමයි. ඒත් මේක කන්දක්ම නිල් පාටට. දැන් මට කියපන්, ඔයාලා හිතන්නේ මේ නිල් ගින්දරින් කොත්තුවක් බැදගන්න පුළුවන් වෙයිද? කොමෙන්ට් කරලා කියන්න හොඳේ. අනේ මන්දාබං බැදලා බැලුවේ නෑ. ගිහින් බලන්න ඕන සල්ෆර් වායුවත් එක්ක කොත්තු කෑවම බඩයයිද කියලා. හැබැයි බොක්කලා මේක ලස්සන වුණාට මාරම භයානකයි. ඒ සල්ෆර් වායුව ආශ්වාස වුණොත් පෙනහළු ඉවරයි. ඒකයි එහි වැඩ කරන මිනිස්සු මුළු මූණම වහගෙන මාස්ක් දාගෙන යන්නේ. ලස්සන බලන්න ගිහින් ජීවිතේ නැති කරගන්න එපා හොඳයි. අන්තිමට මට තියෙන ප්‍රශ්නේ, ඔයාලට අවස්ථාවක් හම්බ වුණොත් මේ නිල් ගින්දර බලන්න යනවද? නැත්නම් ගෙදරට වෙලා YouTube එකේ බලලා නිකන් ඉන්නවද? කොමෙන්ට් කරලා කියන්න, මට දැනගන්න ආසයි. හරි මචන්ලා, අද කතාව ඉවරයි. මේ වගේ ලෝකෙ පුදුම දේවල් දැනගන්න පුංචි කතා ලෝකය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ගහලා තියාගන්න. වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් ඊළඟ සුපිරි කතාවෙන් හම්බ වෙමු. බුදු සරණයි, ජය වේවා.